මගේ හොඳම යාළුවගේ නම පොඩි achievement එකක් තියෙනවා මේ අවුරුද්දේ. මට boyfriend කෙනෙක්. තව එකක් අහලා තිබ්බා මේ මගේ උත්තරේ. අයින් මේවත් එක්ක ඒක වෙනස් වෙනවා. ඉතින් guys මේක ඇවිල්ලා මම ජැන් වල ෂූට් කරපු vlog එකක්. ඉතින් මට මේක එඩිට් කරගන්න හම්බුන්නේ නැහැ. තමයි එඩිට් කරලා මට මේක අප්ලෝඩ් කරන්න පුළුවන් වුණේ. Welcome back to my YouTube channel. ඉතින් අද පොඩි වෙනස් වීඩියෝ එකක් තමයි කරන්න හිතුවේ. අද අපි කරන්න යන්නේ මම මගේ Instagram, Facebook, WhatsApp ඔය social media platform තුනටම මම දැම්ම NGL link එක. ඒ කියන්නේ NGL වල අපිට questions දාන්න පුළුවන් මේකක් තියෙනවානේ app එක. අන්න ඒ app එක download කරලා මම මේ link එක මම දැම්ම මගේ social media වලට. ඉතින් කට්ටිය මගේ ප්‍රශ්න අහලා තිබ්බා. මම වීඩියෝ කරන්න නෙමෙයි link එක දැම්මේ. ප්‍රශ්න හින්න තෝගයක් අහලා තිබ්බා මන්ට මතක නැහැ කීයක්ද කියලා. කොහොමද මම ඒ ටිකෙන් ප්‍රශ්න 25ක් මම 25ක් තෝරගෙන ඒ 25 මම කොලේක ලියාගත්තා. මොකද ලියාගන්න හේතුව මම රෙකෝඩ් කරන්නේ ෆෝන් එකෙන්. ඉතින් මට ෆෝන් එකෙන් රෙකෝඩ් කරද්දී ඒක බල ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි හින්දා මම කොලේක ඒක ලියාගත්තා. තව දෙයක් කියන්න ඕනේ. මේ ප්‍රශ්න අහුව කිසිම කෙනෙක්ව මම දන්නේ නැහැ. What? Bro, what are you talking about, man? නෑ කියන්නේ මම දන්නේ මේ ප්‍රශ්න මෙයා කියලා මම කියන්න දන්නේ නැහැ. මොකද ඒක තමයි ඉන්ජිල් පළවෙනි ප්‍රශ්න අහලා තිබ්බේ. හායි මේ දවස්වල මොකෝ වෙන්නේ? මේ දවස්වල එහෙම කියන්න ලොකු ස්පෙෂල් මොකුත් නැහැ. ෂේප් එකේ ඉන්නවා. best friend's name. මගේ හොඳම යාළුවගේ නම තජානි. ඒ මගේ ඉස්කෝලේ කාලේ යාළුවෙක්. එහෙම ලොකු යාළුකමක් කියන්නේ අවුරුදු 4ක 5ක විතර තමයි යාළුකමක් තියෙන්නේ. මොකද එයා අපේ ඉස්කෝලේට ආවේ A-levels වලට. එතන ඉඳන් අද වෙනකම් මේ වෙනකම්ම තව ඉස්සරහටත් එයා මගේ හොඳම යාළුවා වෙයි නෙමෙයි වෙනවා. මම ෆොටෝස් දාන්නම් මෙහෙ. ඉතින් අපි දෙන්න තමයි හොඳම යාළුවෝ. මගේ හැම දෙයකම එයා තමයි ඉන්නේ. මගේ හොඳම යාළුවා තජානි. only child කියලා question mark එක දාලා තියෙනවා. නෑ මනවල කෙනෙක් ඉන්නවා. එයාගේ නම අකේන්. එයා grade 9. ඉන්නවා ඉතින්. age කියලා question mark එකක්. මට මේ අවුරුද්දේ ඒ කියන්නේ 2026 අගෝස්තු 9 වෙනිදාට මට අවුරුදු 22යි. මම 2004 තමයි ඉපදුනේ. ඊළඟ ප්‍රශ්නේ ස්කූල් කියලා අහලා තිබ්බා. මගේ ස්කූල් එක මිසස් කොලෙජ්. තව එකක් අහලා තිබ්බා favorite place to visit. ලංකාවේ down south තමයි මම ගොඩක්ම කැමති. රට නම් මම ආසයි පැරිස්. ඊළඟ ප්‍රශ්නේ what's your biggest regret in life? time wasting තමයි මම හිතන්නේ biggest regret එක. මොකද අපිට ඕන දෙයක් සල්ලි වලට ගන්න පුළුවන් වුණාට time එක ගන්න බෑ. ඉතින් මගේ biggest regret එක තමයි time waste කරපු එක. ඔයාගේ 2026 වල plans මොනවාද? plans කියලා එහෙම ලොකු plans නැහැ ඇත්තටම. පොඩි achievement එකක් තියෙනවා මේ අවුරුද්දේ. ඒ වෙනුවෙන් මහන්සි වෙනවා මේ දවස් ටිකෙත්. plan එකට තියෙන achievement එක තමයි ඉතින් හාට දැනට නැහැ. අපි ඉස්සරහට කියන්න වෙලා තිබ්බ කොහොමද? මම හොඳින් ඉන්නවා අර කොහොමද? ඊළඟ ප්‍රශ්නේ යාළුවෝ ගැන මොකෝ හිතෙන්නේ කියලා අහලා තිබ්බා. යාළුවෝ කියන්නේ අපේ life එකේ ඉන්න මොන කට්ටියක්. යාළුවෝ ඉන්නවා හොඳම යාළුවෝ අපේ හැම දෙයකම ඉන්න අපිත් එක්ක ඉන්න. හැබැයි සමහර යාළුවෝ ඉන්නවා යාළුවෝ කියලා කියාගෙන හැබැයි අපිව යූස් කරන්න කියන්නේ. අපෙන් යාළට වාසි ගන්න විතරක් අපිත් එක්ක යාළුකම තියාගෙන ඉන්න මිනිස්සු. කිව්ව જાති දෙකේම මිනිස්සු අපිත් එක්ක ඉන්නොත් නැත්තම් අපිට ලයිෆ් එකට ලෙසන්ස් ඉගෙන ගන්න වෙන්නේ නැහැ. මොකද අපිත් එක්ක ජෙනුයින් යාළුවෝ විතරක් හිටියොත් අපි හිතනානේ හැමෝම මෙහෙමයි කියලා. හැබැයි එහෙම නැති මිනිස්සුත් ඕන තරම් ඉන්න. මොකද මගේ ලයිෆ් එකෙත් එහෙම යාළුවෝ කියලා එහෙම හිටපු මිනිස්සු ගොඩක් ඉන්න. මට යාළුවෝ ගොඩක් නැහැ ඇත්තටම. මට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? BF කෙනෙක් ඉන්නවද? මේ පාර වැලන්ටයින්ස් තියෙනවද? 2014 ප්ලෑන්ස් මොනවද? මට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. කියලා ඔයාලා හිතුවද මට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ. බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ. මේ පාර වැලන්ටයින්ස් උත් නැහැ. Who is your celebrity crush? මේවත් එක්ක ඒක වෙනස් වෙනවා. ඉතින් මේ දවස්වල නම්
කියන්න කෙනෙකුත් නෑ හැබැයි. තිබ්බ favorite color blue, dark blue, white, black. ඊට පස්සේ height කියලා කෙනෙක් අහලා තිබ්බා. height 5යි 4ක් වගේ. ලොකු height එකකුත් නෑ. තිබ්බ ආදරය ගැන මොනවද හිතන්නේ? එක එක කටට එක එක උත්තර තියෙන්නේ. මේ මගේ උත්තරේ. ඒක ඩිපෙන්ඩ් වෙන පුද්ගලයන් පුද්ගලයාට. මොකද මම accept කරන ආදරේ නෙමෙයි වෙන කෙනෙක් accept කරන්නේ. ඉතින් ඒකට ඒ පුද්ගලයන් පුද්ගලයාට වෙනස් වෙනවා. හරි ලස්සන දෙයක්. වෙන ආදරේ කන් පටන් ගත්ත පළවෙනි දවසේ ඉඳන් ඉවර වෙන දවස වෙනකම්ම ඒ තිබ්බ විශ්වාසයේ තිබ්බ පොරොන්දු ඒ දේවල් ඒ විදිහටම තිබ්බොත් මාරම ලස්සනයි. ඒවා කොච්චර ප්‍රශ්නාවක් කොච්චර මොන දේ වුණත් තමන්ගේ ලයිෆ් පාර්ට්නර්ව ලයිෆ් එක ඉවර වෙනකම් තියන් ඉන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි වෙන්න ඕනේ කියලා. තව එකක් අහලා තිබ්බා මේ who is your favorite YouTuber කියලා. හස්සන්යෂ් අන්‍යෂ් channel එකේ ඉඳ තමයි මම YouTube channel එක පටන් ගන්න ආසාව ආවේ. කැමති. crush කියලා අහලා තිබ්බා එකෙන්. crush question mark එක. crush නෑ දැන්. ඒ කියන්නේ එහෙම crush කියලා ඇත්තටම කෙනෙක් නෑ මේ දවස්වල නම්. ඒකයි ප්‍රශ්න ටිකක්. ඉතින් මම තාත්තා පොඩි දෙයක් කියන්න ඕනේ. මම හිතුවා අර ගොඩකට කරනවා. මගේ මම වීඩියෝ එකක් දානවානේ. ඒතකොට ඒකට ඔයාලා කමෙන්ට්ස් දානවානේ. ඒ කමෙන්ට්ස් ඊට පස්සේ වීඩියෝ එකේ කියන්නේ මෙහෙම හිතන්නකෝ. දැන් මම මේ වීඩියෝ එකේ පස්සේ හැම වීඩියෝ එකේම අන්තිමට කමෙන්ට් ඒ කියන්නේ ඔයාලා කමෙන්ට්ස් තියෙනවා. අනේ ඒ කමෙන්ට් එකක් මම අනිවාර්යෙන් කියනවා. ඇත්තට කමෙන්ට්ස් දාන ගොඩාක් කටනේ thank you so much. මොකද ඒක හින්දා එයාලා මං වෙනුවෙන් පොඩි වෙලාවක් හරි අරගෙනනේ ඒක ටයිප් කරලා මට දාන්න කමෙන්ට් එක. ඒක හින්දා මං ඒ වෙනුවෙන් ඒ කමෙන්ට් එක කියවනවා ඉස්සරහ වීඩියෝස් වල එයාලට දෙන ඇගීමක් විදියට. මම තාපු දෙයක් කියන්න ඕනේ. මම තව ඉස්සරහට කියන්නේ දැන් මේ වීඩියෝ එක දාලා ඊට පස්සේ තව වීඩියෝස් එකක් විතර ෂූට් කරලා තව කරන්න හිතන්නේ විතරක් තියෙනවා. ඒවත් එක්ක මම තාම පොඩි මේ වීඩියෝ දාන්න හිතන්නේ ගොඩක් කටේ යූස්ෆුල් වෙයි කියලා හිතනවා. මොකද මම මටත් වෙච්ච දෙයක්. මම ඒකට කරපු දේවල් ගොඩක් ගර්ල්ස්ලට මේ වැදගත් වෙන මේ බ්ලොග් එක. අන්න මම බෝසට පෙරවල කරලා තියෙන බෝසට ඒ ප්‍රශ්න තියෙන මේ වගේ ප්‍රශ්නයක් තියෙන කටින්න පුළුවන්. ඉතින් ඔව් මම ඒක ඒ වීඩියෝ තමයි දාන්නම්. තව ඉස්සරහට කොයි කාලේ වෙයිද දන්නේ නැහැ කොහොමද. අවියන් දෙක තුනක් අවිලා ඊට පස්සේ වීඩියෝ මම දාන්න හිතන් ඉන්නවා. ඉතින් hope you enjoy my video. හැමදාම වගේ ඔයාලා ඉවර වෙනකම් වීඩියෝ එක බලනවා නම් thank you so much. මගේ videos බලලා comment එකක් දානවා නම් I thank you. ඊළඟ වීඩියෝ එකේ දවල් හරි ඉස්සෙල්ලා කිව්වා වගේ අනිවාර්යෙන්ම ඔයාලා comment එක ගන්න අරන් මම කියනවා. ඉතින් thank you. මේ වගේ ලස්සන වීඩියෝ එකක් අපි ආපහු ඉක්මනටම හම්බෙමු. එතකම් පරිස්සමින් සතුටින් ඔයාලා ඉන්න. Bye.